වෙල්කම් ටු මයි YouTube channel. අනිත් අද ගෙනල්ලා තියෙන රිවිව් එක. අනිත් අද රිවිව් එකට ගෙනල්ලා තියෙන්නේ TikTok ring light එක. මම මේක ඩලාස් එකකින් ඕඩර් කරේ රුපියල් 1700කට 1790කට වගේ. මුදලකට ඒ ගන්න තමයි. අපි ඉතින් අන්බොක්ස් කරලා බලමු කොහොමද TikTok ring light එකේ quality එක කියලා. හරි ඉතින් guys මේව තමයි TikTok ring light එක තියෙන්නේ. මෙහෙම තමයි stand එක තියෙන්නේ. මේක වෙන වෙනම ආවේ. අපි stand එක පැත්තකින් තියලා ඉස්සෙල්ලාම ring light එක ගැන කතා කරලිමු. ලයිට් එක පැත්තට අපි ගියොත් මේ ඉස්සරහ සටහන් කරලා තියෙනවා ring fill light කියලා, fill light and beauty face කියලා තියෙනවා. මේ face and eye beauty කියලා තියෙනවා. ඔය වගේ එක ටික සඳහන් කරලා තියෙනවා. තව පිටිපස්ස පැත්ත බැලුවොත් මේකෙත් ඉතින් මෙහෙම තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද අපි අන්බොක්ස් කරලා බලමු දැන්. එනකොට නම් ඉතින් පෙට්ටිය ටිකක් තැල්ලා තිබ්බේ guys. ඉතින් guys අපි මෙහෙම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ TikTok ring light එක. මේක තමයි බලා ගන්න පුළුවන්. ඒක මොනවද තියෙන්නේ කියලා. මේක දින අපිට ෆෝන් එක ගහගන්න පුළුවන් කෑල්ල. මේක තමයි ස්ටෑන්ඩ් එකට ගහලා ෆෝන් එකේ මේ කෑල්ල එහෙම දාලා දාන්නේ මේක තමයි. තව තියෙනවා මේක ස්ටෑන්ඩ් එකට ගහලා මේක මෙහෙම දාලා තමයි මේ ට්‍රයිපොඩ් එක සෙට් කරගන්නේ. මේ තමයි ඉතින් අපිට අන්බොක්සිං එකේ බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් ස්ටෑන්ඩ් එක අන්බොක්ස් කරලා බලමු. ඉතින් guys මේ තියෙන ස්ටෑන්ඩ් එක අපි ඉතින් ස්ටෑන්ඩ් එක අන්බොක්ස් කරගෙන බලමු. ඉතින් guys මේ තමයි ස්ටෑන්ඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඕන තරම් උසකට අඩි 7ක් උසකට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් කියලා තියෙනවා. අඩි 7ක් උසකට ඇඩ්ජස්ට් කරාට මේ TikTok ring light එකේ තියෙන මෙන්න මේ වයර් එක පොඩි. ඉතින් අපිට අඩි 7ක් උසට මේ ඇඩ්ජස්ට් කරගන්න බෑ. නැත්තම් මේක වයර් එක අපිට පවර් බැංක් එකට ගහන්න බැරි වෙනවා. ඇඩ්ජස්ට් කරන්න බලමු. guys ගොඩක් මුසයි guys. ඉතින් මේ තරමට උස් කරාට අපිට TikTok ring light එක ගහගන්න පුළුවන් වෙන්නේ මේ ගානට වගේ. මොකද නැත්නම් ඒකේ වයර් එක එච්චර අඩි 7ක් දිග නැති හින්දා. අපි ඉතින් ස්ටෑන්ඩ් එක මෙහෙම දාලා අපිට මේක හිටවල අපිට TikTok ring light එකේ හිටවගෙන කරගන්න පුළුවන් අපිට ඔක්කොම වැඩ ටික. හරි guys දැන් අපි මේ ස්ටෑන්ඩ් එකට මේ TikTok ring light එක සෙට් කරගමු. එහෙනම් සෙට් කරගෙන අපි බලමු කොහොමද මේක quality කියලා. හරි ඉතින් guys දැන් අපි මේක සෙට් කරගත්තා. දැන් අපි මේක ඔන් කරලා බලමු මේකේ quality එක කොහොමද කියලා. හරි ඉතින් guys දැන් ඉතින් අපි මගේ power bank එක කැඩලා ඒකින්ද charging adapter එකට plug කරගත්තා. දැන් අපි ගහලා බලමු මේක කොහොමද ලයිට් quality එක කියලා. ඉතින් guys මේව තමයි ලයිට් quality තියෙන්නේ මගේ මූන්ට. මේකේ රිනව පුපුවම ලයිට් එළිය අඩු වෙනවා. දනව පුපුවම ලයිට් එළිය වැඩි වෙනවා. දෙපණි වැඩි කරලා තියෙන්නේ. අපි අඩු කරලා බලමු කොහොමද කියලා. අපි ඔපේ පරිම අඩු කරා guys. පරිම අඩු කරපුවම මේව තමයි තියෙන්නේ. අපි ආයෙ වැඩි කරලා බලමු. හරි guys ඉතින් මේකේ මොඩ් තුනක් තියෙනවා. අපි මාරු කරන් බලමු මොඩ් තුන. මේක මොඩ් එකක් guys. මේ දෙවෙනි මොඩ් එක, තුන්වෙනි මොඩ් එක.
ඉතින් ගයිස් මේක අපිට වටනවා 1700 ගානකට වගේ ග්‍රාස් එකකින් මං ගෙන්න ගත්තේ. මේක වටනවා අපිට ඒ ගානට සාමාන්‍ය හොඳ එළියක් තියෙනවා. හරි ඉතින් ගයිස් දැන් අපි ස්ටුඩියෝ එකේ ලයිට්නින් වල බලමු මේකෙන් කොහොමද අපි පේන්නේ කියලා. ඉතින් ගයිස් ස්ටුඩියෝ එකේ කොහොම ලයිට්නින් වල ඉන්නේ ෆෝන් එකේ ෆ්ලෑෂර් විතරයි තියෙන්නේ. අපි දැන් ඕන් කරලා බලමු කොහොමද අපි පේන්නේ කියලා. හරි ගයිස් ලොකු එළියක් තියෙනවා මේක. ඉතින් මොඩ් මාරු කරලා බලමු. මොකද මේ ඉතින් ගයිස් අපි ස්ටුඩියෝ එකේ ලයිට් දාලා බලමු. හරි ඉතින් ගයිස් මේව තමයි අපේ TikTok ring light එකේ unboxing review එක උනේ. ඉස්සරහ තව ගොඩක් review ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි ඉතින් ගයිස් මේක link එක මම පල්ලේ description එකෙන් දාලා තියන්නම්. 1790ක් වගේ මුදලක් උනේ මට. හරි ඉතින් ගයිස් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න වීඩියෝ හොඳයි like එකක් දාන්න අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. මම Spin by Ben review